දියවැඩියාව කියන ලෙඩෙන් ලෝකයේ මිලියන ගණනක් මිනිස්සු දුක් විඳිනවා. දියවැඩියාව අපේ ඇතැම් බෙහෙත් පැහැටි භාවිතා කිරීම මගින් පාලනය කරන්න පුළුවන්. මේ හින්දා දැනුම මීඩියා අපි හිතුවා දියවැඩියාව පාලනය කරන අපේ හෙළ වෛද්‍ය විද්‍යාවට අනුව විශ්මිත ශාක වර්ග 7ක් ගැන ඔයගොල්ලෝ දැනුවත් කරන්න. මේ වගේ වටින වීඩියෝ ඔයගොල්ලොන්ට ගේන දැනුම මීඩියා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒක අපේ channel එක වැඩි දියුණු වෙන්න වගේම මේ වගේ වීඩියෝ අත්‍යවශ්‍යම පාර්ශ්ව වේද ලැබෙන්න මේක උපකාරී වෙනවා. අංක 1 කුරුඳු. කුරුඳු වල තියෙන සිනමල්ඩිහයිඩ් සහ පොලිෆෙනෝල්ස් කියන ද්‍රව්‍ය රුධිරයේ තියෙන ඉන්සියුලින් ග්‍රාහක ප්‍රමාණය වැඩි කරලා රුධිරයේ ඇති සීනි මට්ටම අඩු කරනවා. දිනපතා කුරුඳු භාවිතා කිරීමෙන් උපවාස රුධිර සීනි මට්ටම අඩු වීමටත් හේතු වෙනවා. නමුත් චීන කුරුඳු භාවිතා කිරීම තරම් සුදුසු නෑ. මෙමගින් අක්මාව තුවාල වෙන්න පුළුවන්. 2. උළුහාල්. උළුහාල් වල තියෙන ජලයේ දියවන ආහාර තන්තු හා සැපනීන් සංයෝග නිසා කාබෝහයිඩ්‍රේට් අවශෝෂණය මන්දගාමී වෙනවා. මෙය ඉන්සියුලින් සෛලවල ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට උපකාරී වෙනවා. දියවැඩියාව සඳහා උළුහාල් භාවිතා ගන්න පුළුවන් ජනප්‍රිය ක්‍රමයක් ලෙස උළුහාල් බීජ ජලයට දබා පැයක් තබා පසුව පානය කිරීම පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මේ අතිසාර්ථක ක්‍රමයක් බව විද්‍යාඥයන් පවසනවා. මෙලෙස දිනපතා උළුහාල් පානය කිරීමෙන් රුධිරයේ ඇති උපවාස රුධිර සීනි මට්ටම අඩු වෙන්න දායක වෙනවා වගේම HB1AC ප්‍රෝටීනයත් අඩු වෙන්න උපකාරී වෙනවා. 3. කරවිල. කරවිල කියන්නේ දියවැඩියාව සඳහා ගන්න තියෙන ඉතාම හොඳ එළවලුවක්. කරවිලවල තියෙන චරන්ටීන් සහ පොලිපෙප්ටයිඩ් කියන ද්‍රව්‍ය අපේ ඇඟේ ඉන්සියුලින් ලෙස ක්‍රියා කරනවා. කරවිල බීම එකක් විදිහට පානය කිරීම වඩා ඵලදායී ක්‍රමයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. අංක 4 කහ. අපි හැමෝගෙම ගෙදර තියෙන මූලික කුළුබඩුවක් තමයි කහ කියන්නේ. කහවල තියෙනවා කර්කියුමින් කියන ද්‍රව්‍යයක්. මේ කර්කියුමින් වලින් ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. අංක 5 ගුර්මර්. මේක අපේ හෙළ වෛද්‍ය විද්‍යාවේ තියෙන විශේෂ බෙහෙත් පැලෑටියක්. මේක අපි හෙළ වෛද්‍ය විද්‍යාවේදී මදුනාශිනී කියලා හඳුන්වනවා. මෙයින් අපේ මහා අන්ත්‍රයේ සහ සුළු අන්ත්‍රයේ තියෙන සීනි අවශෝෂණය අඩු කරනවා. ගුරුමර වල තියෙන ජිම්නෙමික් අම්ලය නිසා මිහිරි රස తాවකාලිකව අවහිර කරනවා. මීට අමතරව මේ මගින් අග්න්‍යාශයේ ඇති බීඩ සෛල නැවත නිපදවීමටත් දායක වෙනවා. මේ බීඩ සෛල මගින් තමයි ඉන්සියුලින් නිපදවීම සිදු කරන්නේ. අංක 6 කෝමාරිකා. කෝමාරිකා වල තියෙන පොලිසැකරයිඩ් සහ ප්‍රතිඔක්සිකාරක නිසා රුධිරයේ ඇති උපවාස සීනි මට්ටම අඩු කිරීමට වගේම HbA1c අඩු කිරීමටත් හේතු වෙනවා. අංක 7 තුල්සි. තුල්සි වල තියෙන ඉයුක්නොල් සහ යුරසොලික් අම්ලය ආතතිය හා සම්බන්ධව පිටවන ග්ලූකෝස් මට්ටම අඩු කිරීමට උපකාරී වෙනවා. තුල්සි තේ පානයක් විදියට හෝ කැප්සූලයක් විදියට ලබා ගැනීම රුධිරයේ ඇති සීනි මට්ටම වගේම කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමටත් උපකාරී වෙනවා.